ඇහැ. අනිත් ගුණා තමයි දකින රූපේ. මේ දෙක බැඳිලා නැහැ. කතාව ඒකයි. අපි හිතනවා මං මේ මිනිහා දැක්ක හින්දා තමයි මට මේ තරහ ගියේ. එහෙම නැත්තම් මගේ ඇස් ඉස්සරහට මේ මිනිහා ආපු හින්දා තමයි තරහ ගියේ. අන්න අර ගුණා හින්දා මේ ගුණාට යන්න බෑ, මේ ගුණා හින්දා අර ගුණාට යන්න බෑ කිව්වා වගේ. අපි කියනවා අපරාධේ මම මිනිහා ඉන්න තැනින්ම ගියානේ කියලා හිතනවා. ඒ කියන්නේ ඇහැට පලී කිව්වා. ඇහැ පලි කරගත්තා. එහෙම නැත්තම් කියනවා මං ඉන්න තැනෙම හරියටම මේක ගියානේ කියලා රූපෙට බහිනවා. එතකොට පින්වත්නි ඇහැ හරි රූපේ හරි පලී කියලා හිතන කෙනා ගොනු දෙන්න පලී කිව්වා වගේ ඒක බැලු බැල්මට එහෙම තමයි කියලා හිතුණාට ඇත්ත කතාව ඒක නෙමෙයි කඹේ පලී. මේ කඹේ වගේ තියෙනවා පින්වත්නි පේන දේ පිළිබඳව චන්දරාගේ බැඳීමක්. අන්නේ බැඳිච්ච කඹේ කපාගත්ත තැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඇහැවත් රූපේවත් දැක්කා කියන එකවත් කිසිම විදිහකින් දුක ඇති කරන්න හේතුවක් කරගන්න බෑ. ඇහුණා කියන එක තුලවත් කිසිම ආකාරයක දුකක් එන්නේ නැහැ. අර කඹේ කපා ගත්තා නම්. දැන් රහතන් වහන්සේලාට ඒකයි අපි කියමු මොන විදිහක සතුටක් ඇතිවන කරුණක් හෝ දුකක් ඇතිවන කරුණක් හෝ උන්වහන්සේලාට කිසිම මේ පීඩාවක් හදන්නේ නැත්තේ ඒකනේ. උන්වහන්සේලා ඒක මනස තුලින් හැදෙන දුක තේරුම් අරන් මනස තුලින් මේක විසඳගෙන තියෙනවා. මේක හරි පුදුම ධර්මයක්. මේ ධර්මය තුල පින්වත්නි අවබෝධය හරියට හැදිච්ච තැන හිතේ ස්වභාවයේ අවසානයේ මොන වගේ තත්වයකද කියලා මම නිකන් ඔබට කියන්නම් උපමාවකින්. ඔබ දන්නවා හිම හරි අයිස් ගමු අපි. හොඳ අයිස් කුට්ටියකින් ලස්සන පිළිමයක් හැදුවා කියමු. හරි ලස්සන හිත ඇදිලා යන දේව පිළිමයක් වගේ මෛත්‍රී සහගත පිළිමයක් හදනවා. තව පිළිමයක් හදනවා කියමු. ඒ අයිස් වලින්ම මහා දරුණු රාක්ෂ දැක්කම එකපාරට බය ඇති වෙන තරහ ඇති වෙන රූපයක් හදනවා. දැන් ওই රූප දෙක දකිනකොට පින්වත්නි අපේ හිතේ ආස කරන පිළිමෙට හිත ඇදී යාමකුත් අර ප්‍රතික්ෂේප කරන්න තරමේ විකෘති රූපේ දකිනකොට හිතේ අකමැත්ත පිළිකුලක් ඈත් වෙන ගතියකුත් තියෙනවද නැද්ද? තියෙනවා. අපි කියමු ඔතන පිළිම දෙක ළඟ තියන්න කියලා අපිට බෝඩ් දෙකක් දෙනවා. එකක් මෛත්‍රී ප්‍රතිරූපය ප්‍රතිමූර්තිය කියලා තියෙනවා කියමු. අනික ද්වේෂයේ ප්‍රතිමූර්තිය වෛරයේ ප්‍රතිමූර්තිය කියලා අපිට බෝඩ් දෙකක් දෙනවා. දැන් මේ බෝඩ් දෙක සුදුසු තැන තියන අර ඉස්කෝලේ යන කාලේ ගැලපෙන එකට ඉරියා කරන්න කියලා නිවැරදි උත්තරේ යටින් ඉරක් ගහන්න වගේ අපිට ගැලපෙන තැනින් බෝඩ් එක තියන්න කියලා දෙනවා. අපි දැන් ගිහිල්ලා අර මෛත්‍රී ප්‍රතිමූර්තිය කියන බෝඩ් එක කොතනින්ද තියන්නේ? අපි ඒක ගිහිල්ලා තියන්නේ අර ලස්සන හිත ඇදිලා යන රූපේ ළඟ. ද්වේෂයේ ප්‍රතිමූර්තිය කියන එක ගිහිල්ලා තියන්නේ කොතනින්ද? අර යක්ෂ වගේ මහා එපා කරපු පිළිමෙ ළඟ. එතකොට පින්වත්නි කවුරු හරි කෙනෙක් ඔතෙන්ට අපි නැවත එන වෙලාවක බෝඩ් එක මාරු කරලා තිබ්බොත් එහෙම අපේ හිතේ මහා සටනක්ද නැද්ද? අපි කෑ ගහනවා මේක ගැලපෙන්නේ නැහැ. කවුද මේක කරේ? ඕක ඔතෙන්ට නෙමෙයි හරියන්නේ අතෙන්ට. ඒක එතෙන්ට හරියන්නේ නැහැ. ඒක මෙතන තියෙන්න ඕනේ. අපේ හිතේ ලොකු සටනක් කරනවා. දැන් ඔබ කියන්න රහතන් වහන්සේලාගේ ස්වභාවය මොකද්ද? ඒ අයිස් දිය වුණා වගේ. දැන් හිතන්නකෝ ඔය අයිස් පිළිම දෙක සම්පූර්ණ දිය වෙලා ගියා කියලා. දැන් දිය වෙලා ගිය තැන උන්වහන්සේට ඒ ශාන්ත පිළිමේ දිය වෙච්ච වතුර ටික දැක්කත් අර මේ මහා ගැටුණු ස්වභාවයේ පිළිමේ වතුර ටික දැක්කත් උන්වහන්සේගේ හිත උපේක්ෂා සහගතයිද නැද්ද? කිසිම වෙනසක් නැහැ. බෝඩ් දෙකක් තියන්න කිව්වොත් එහෙම ගැලපෙන තැන කොහේ තිබ්බත් එකයි. දෙක මේකට තිබ්බත් එකයි, දෙක නොතිය හිටියත් එකයි, දෙක කොහේ තිබ්බත් එකයි. උන්වහන්සේගේ හිතේ බෝඩ් තියන්න සුදුසු තැන් තේරෙන්නේ නැහැ. ඒ වගේම පින්වත්නි කවුරු හරි තිබිච්ච බෝඩ් දෙකක් මාරු කළත් උන්වහන්සේගේ හිතේ සටනක් එන්නේත් නැහැ. හිම අයිස් දිය වෙලා. ඒ වගේ ස්වභාවයක් මේ සිත ඇතුළෙම හදතැයි හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ අපි කාවද්දගෙන තියෙනවා සංඥා මෙයා මෙහෙමයි මෙතන මෙහෙමයි කියලා. අන්නේ සංඥාවල් පින්වත්නි නැවතත් අපි ඒක නා දකිනකොට දකින්නේ අර සංඥාවෙන්මයි. ඒ සංඥාවෙන්ම දකිනකොට අපේ හිතේ තියෙන්නේ ඒ සංඥාවට අනුව ක්‍රියා කරන එක. ඒ සංඥාව කවදාකවත් සත්‍යම වෙන්නේ නැහැ. දැන් හිතන්න ඔන්න මිනිස්සෙක් ඉන්න මහා අන්ත දුස්සීලයි. ඒ දුස්සීල මිනිසයා අපි අවුරුදු 5කට පස්සේ දකිනවා.
දැන් මේ අවුරුදු 5කට පස්සේ දකින්නකොට මේ මිනිස්සු අපිටත් වඩා හොඳ වෙලා කියමු. එහෙම වෙන්න බැරිද? පුළුවන්. දැන් අපි අවුරුදු 5කට පස්සේ බලනකොට එකපාරම අර මිනිස්සු දිහා බලන්නේ පිළිකුල්වද නැද්ද? හපෝ අර දුස්සීලය. හයි පා කරපෙකෙන් මේක කියලා අපි එහෙම බලන්නේ. දැන් අපේ හිතේ ආව මේ සිතුවිල්ල සාධාරණද? නෑ. අපිට එදා දැක්ක සංඥාව නිට්ටයයි. අපි ඒ කියන්නේ මේ ඇහැයි ඒ රූපේ බන්දලද නැද්ද? බැඳිලා මේ අර කඹේ. දැන් අපිට දුකක් එනවා මේ පුද්ගලයා දකිනකොට. නමුත් මේ වෙලාව දුකක් ඇති කරගත යුතු රූපයක්ද දකින්නේ? නෑ. අපි බැඳිලා පින්වත්නි. මෙන්න මේ බැඳීම කඩනවා මිසක් රූපෙට පහර දෙන්නවත් ඒක දකින ඇහැවහ ගන්නවත් එහෙම ධර්මයක් නෙමෙයි මේ ධර්මය. ඒතර මේක තමන්ගේ හිත ඇතුලේ වෙන ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. අපි කියමු සමහරට අපිට දකින්න හම්බෙන අවුරුදු 5කට කලින් හරීම සිල්වත් මහා ගුණවත් කෙනෙක්. අවුරුදු 5කට පස්සේ මිනිසයා දකිනවා. දකින්නකොට දැන් මේ මිනිසයා මහා ගණ්ඩ දෙයක් නැති නොසන්ඩාලෙක්. දැන් ඒතර අපි දැක්ක ගමන් කොහොමද දකින්නේ? මොන සංඥාවද? අනේ අර හරි පින්වත් මිනිසයා කියලා දකිනවා. නමුත් ඒ සංඥාව නෙමෙයි දැන් මේ පුද්ගලයාගේ ඇත්තම තියෙන්නේ. අපි දැන් ওই මිනිසයා සුරු කරන්න ගියොත් අර පුණ්‍යවන්ත කෙනා කියන හින් ඊට පස්සේ අපිත් සමහරට මේ මිනිසයාගේ වට හොයන්න පුළුවන්. ඒතර පින්වත්නි ඔබ දකින්න අපි හැමතිස්සෙම හදාගත්ත සංඥාවකින් බලන පුරුද්දක් තියෙනවා. ඒ සංඥාව නිත්‍ය කරගත්ත බවක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සංඥාව හැමතිස්සෙම ශ්‍රාවකයා තේරුම් අරගන්නවා තමන්ගේ හිතේ හටගන්න සංඥාව මේක මිරිඟුවක් වගේ මේක ඇත්තම කියලා අපි ගන්න ස්වභාවය ශ්‍රාවකයා අවබෝධය කරා යන්න බිඳ ගන්නවා. මේක ඔබට මේක කරගන්න බැරි වුණත් අඩුතරමේ මේ ධර්මය තුල මෙහිම වැඩක් නේ තියෙන්නේ කියලා හරි තේරුම් ගත්තත් ඇති. මේ ශාසනය ගැන වටිනාකමක් මිනිසුන්ට නැහැ. මිනිසු මේක හිතන් ඉන්නේ මෛත්‍රී කරන්න තරහ ගන්න එපා කියන නිකන් අර කෘත්‍රිම විදිහට කරන්න බැරි ඒවා කියනවා වගේ එහෙම හිතන්නේ මේ ශාසනය. මම නෙමෙලු මගේ නෙමෙලු මොකද්ද මේ කතාව කියලා. පින්වත්නි අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගැන අවබෝධයක් කරා යනකොට හැමතිස්සෙම බාහිර පේන ඇහෙන දැනෙන කිසිම දෙයක දුක හෝ සතුට තියෙන බව තේරුම් ගන්න නැතුව ඒක හිතේම හදා ගන්න බව තේරුම් ගත යුතුයි. එතකොට අපිට පුළුවන් සතුට ඇති වෙන සංඥා හොයාගන්න. දැන් මම ඔකට තව උදාහරණයක් කියන්න. ඔය ඇත්ත මෙතන මේ මැදිරියට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න පිරිස ගත්තොත් උදාහරණයකට ඔබ අපි ළඟ බිම යම් කුෂන් එකක් දාලා ආසනයේ විදිහට ඒකේ වාඩි වෙලා ඉන්නවා. ඊළඟට රූපවාහිනිය මේ වෙලාවේ අපිව බලන පින්වතුන් යම් යම් ආසනවල වාඩි වෙලා ඇති. දැන් මම දන්නේ නැහැ මේ වෙලාවේ රූපවාහිනියෙන් අපිව බලන නැත්තු අතරේ සමහරට සෝෆා එකක වාඩිලා බලන අය ඇති. සමහරු ගෞරවයෙන් ධර්මදේශනාවක් අහනකොට පහත් ආසනයක් පාවිච්චි කරගෙන බණ අහන්න පුරුදු වෙච්ච අය ඉන්නවා මාධ්‍යක ඇහුවත්. ඒ කියන්නේ මාධ්‍ය ඇහුවත් පින්වත්නි ස්වාමීන් වහන්සේ වාඩි වෙලා ඉන්න පුටුවට වඩා සුවපහසු ආසනයක් පාවිච්චි කරන එක තමන් කරනවා නම් ඉතින් තමන් තේරුම් ගන්න ඕනේ තමන්ගේ ධර්ම ගෞරවය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ධර්මයට ගෞරවයක් හිතේ ඇති වෙන කෙනා හැමතිස්සෙම දේශනාව කරන ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න ආසනයට වඩා සුවපහසු අඩු හෝ එහෙම නැත්නම් පහත් හෝ ආසනයක් පාවිච්චි කරන එක තමන්ගේ හිතේන ධර්ම ගෞරවය. එතකොට අපි මෙහෙම දෙයක් හිතමු. දැන් මේ වෙලාවේ වාඩි වෙලා ඉන්න මට ලැබිලා තියෙන ආසනේ වාඩි වෙන තැනත් පිටට හේතු වෙන තැනත් පුටුව තුල ඒ ආසනය තුල කුෂන් තියෙනවා. එතකොට මේ අත් දෙක තියාගන්න තියෙන්නේ නිකන් ලීයෙන් හදපු අත තියාගන්න තියෙන ඒ රඳවණය. ඒකෙදී හිතන්න මෙහෙම ඔය ලීයේ අත තියන් ඉන්නකොට මට වැලමිල ටිකක් කැක්කුමක් එනවා කියමුකෝ උදාහරණයකට. දැන් මෙහෙම අතේ කැක්කුමක්. දැන් ඔය අතේ කැක්කුම ගැන මම හිතන තාක් මට මේ පුටුව සම්බන්ධව මේක වාඩිලා ඉන්නකොට මේක කුෂන් තිබ්බත් මොනවා තිබ්බත් මගේ හිතේ අනිවාර්යයෙන්ම මේක මහා කරදරයක් කියලා හිතට පීඩනයක් තියනවද නැද්ද? තියෙනවා. මම මේ අත තියාගන්න එක සම්බන්ධව අපෝ මේක ලීයක් නේ කියලා හිතනකම්. මගේ හිතේ තියෙන මේක කුෂන් එකක් තිබ්බනම් අන්න එහෙම හැඟීමක් තියෙන තා සෝෆා එක වගේ හොඳ කුෂන් එකක අත තියාගෙන ඉන්න තිබුණා නම් කියලා එහෙම සංඥාවක් අර සාපේක්ෂ කරමි මේකට
අර වගේ එකක් තිබ්බා නම් කියලා සාපේක්ෂ කරමින් මං සංඥා ගත්තා නම් මේ පුටුව ගැන මං ඉන්නේ බොහොම දුකසේ මේ පුටුවේ. ඒතර අපි කියමු තව කෙනෙක් මේකේ ඉන්නවා. එයා දකිනවා දැන් මෙතන වාඩිලා ඉන්නකොට ඔය ඇත්ත මගේ ළඟ ඔතන ඉස්සරහා ඉන්නකොට ඔයගොල්ලන්ට වාඩි වෙලා ඉන්න මට තරම් සුවපහසු උසකුත් නැහැ. ඒ හින්දා කකුල් එහෙට හරවන්න වෙනවා මෙහෙට හරවන්න වෙනවා. ඊළඟට මට වගේ හේතු වෙන්න එකකුත් නැහැ. මට හොඳට කුෂන් එක හේතු වෙන්න තියෙන. ඔයගලන්ට එහෙමත් නැහැ. ඉතින් මට ලීයෙන් හරි අත තියාගන්න එකක් තියෙනවා. ඔයගලන්ට එහෙමවත් අත තියාගන්න එකක් නැහැ කුෂන් තියා. දැන් ඔය ඔක්කොම කතන්දරේ තේරෙනකොට ඔයගලන්ට වඩා මං කොච්චර සුවපහසු වෙනවද කියලා මට දැනනවද නැද්ද? දැනනවා. ඒක තමයි එතකොට යාපු සංඥාව. දැන් මේක හිතේම හැදිච්ච ගන්නේ. ඔය සංඥාවත් එක්කතර මම මේ පුටුවේ ඉන්නේ සුවසේ බොහොම සැපසේ. අර විදියට මං හිතුවොත් එහෙම අපෝ මේ ලීයක් නේ මේකේ තියෙන්නේ කියලා. එතකොට ඉන්නේ දුකසේ. එකම පුටුව. එකම මම සැපසේ ඉන්නත් දුකසේ ඉන්නත් හේතුනේ නම් පුටුවද ප්‍රශ්නේ හිතද? හිත. ඕනම තැනක ඔබ මේ පුටුව වගේ දකින්න පුද්ගලයෝ වුණත් තමන්ගේ බිරිඳ, තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවෝ, තමන්ගේ ආයතන වැඩ කරන අය මේ හැමෝගෙම අතරේ පින්වත්නි අපි දකින ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අපි දකින්නේ තමන්ගේම හිතෙන්ද නැද්ද? තමන්ගේ හිතෙන්. තමන්ගේ හිතෙන් තමන් ගත්ත කෝණේ. ඒ තමන් ගත්ත ආකල්පේ. ඕකට තමයි කියන්නේ සංඥාව කියලා. බුදුරජාණන් වහන්සේගේ වචනේ. ඒ සංඥාවට අනුව තමයි වේදනාව එන්නේ. වේදනා සංඥා සංකාර එකටනේ කතා කරේ. වේදනා සංඥා කියන ඒවා එකට බැඳලා තියෙන්නේ ඇයි? වේදනාවත් පස්සපච්චය සංඥාවත් පස්සපච්චය. ස්පර්ශ නිසා තමයි වේදනාව වෙන්නේ, ස්පර්ශ නිසා තමයි සංඥාව වෙන්නේ. ඔන්න බලන්නකෝ. දැන් මේ පුටුව සම්බන්ධ මට තිබුණොත් එහෙම හොඳ කුෂන් එකක් මේ අත්වාරුවේ තිබ්බනම් කියලා එතකොට පින්වත්නි මට එන ඒ සංඥාවට අනුව දුක් වේදනාවකුත් එහෙම නැත්තම් මං අර කිව්ව විදියට ඔයගොල්ලෝ මේ වාඩිලා ඉන්න විදිය දැකලා මට මේ පුටුව ගැන එන සංඥාව හොඳ සුවපහසු එතකොට එන වේදනාවත් වේදනාව පැහැදිලිව දෙකක්ද නැද්ද? සැප වේදනාවකුයි දුක් වේදනාවකුයි. මේ වේදනාව තනිකර හැදුවේ එතකොට සංඥා වෙන්නේ. එහෙම බලනකොට දැන් පහුගිය දවසක වෙච්ච සිද්ධියක් මම ඔබට නිකන් මතක් කරන්න. වැල්ලවත්ත පැත්තේ ධර්මදේශනාවකට වැඩම කරලා මම දැන් අතුරු පාරක මේ ඒ විහාරස්ථානේ තියෙන්නේ. ඒ පන්සලේ දේශන ඉවර කරලා පාරට එනකොට පාරයිනේ තියෙනවා මේ ධර්මදේශනාව වෙනුවෙන් මේ ගහපු බැනර් එක. බැනර් එකේ මගේ ෆොටෝ එකක් දාලා ඒ සංවිධානය කරපු අය මේ බැනර් එක ටිකක් ලොකුවට හදලා ඒ පාරයිනේ ගහලා තිබුණා. ඉතින් ওই පැත්තේ ඉන්නවනේ මේ ද්‍රවිඩ ඇත්තොත් හරියට. ඉතින් මෙතන හිටපු මේ කවුරු හරි ද්‍රවිඩ කෙනෙක් මොට්ටුවක් තියලා තියෙනවා මගේ ෆොටෝ එකේ බැනර් එකේ. දැන් මේ බැනර් එකේ ලස්සනට මේ රතු පාටට මොට්ටුව තියලා තියෙනවා. දැන් ඕක දැක්ක ගමන් මගේ රියදුරු මහත්තයට පොඩ්ඩක් තරහ ගියා. මේ ඔබ වහන්සේ බලන්න හින්දු කරලා මෙතන කියලා මේ තරහ ගියා. මම කිව්වා මම දෙයාගේ හිතේ තරහක් ආපෙද මම එතන දැක්ක කෝණෙත් එක්ක මම කෝගේ ෆොටෝ එකක් ගන්න කියලා. දැන් අපි ෆොටෝ එකක් අරගත්තා. දවස් කීපයකට පස්සේ ඒ කියන්නේ මම හිතපු දෙයක් තියෙනවා එතෙන්දී මම හිතපු දේ හරියටම හරි කියන එක මට තහවුරු වුණා. මම ස්විට්සර්ලන්තේ සූරික් නගරේ තියෙනවා පින්වත්නි මේ පල්ලිය, පන්සල, කෝවිල ඔක්කොම එකට තියෙන සංස්කෘතික මධ්‍යස්ථානයක්. ඕකේ ධර්ම දේශනාවකට වැඩම කරපු වෙලාවේ මම එතන දැන් ටිකක් වෙලාව ඉතුරු වෙලා මම කෝවිලට පොඩ්ඩක් ගියා එතන බලන්න. ඔක්කොම පල්ලියට හැම එකටම ගිහලා බැලුවා මේක මේ බිල්ඩින් එකක් ඇතුලේ වෙන් කරලා තියෙන වෙනම මධ්‍යස්ථාන. එතකොට ඒ බිල්ඩින් එක ඇතුලේ මගේ එතන සම්පූර්ණ අපේ සංවිධානය කරපු ඇත්තම ආව එක්කගෙන යනකොට මම අර කෝවිලේ ගිහින් ඇවිදිද්දී එතන තියෙනවා බිත්තියක් පුරා ෆොටෝ ගහලා. එක එක එයා ගරු කරන අයගේ ෆොටෝ. දැනට ජීවත්ව ඉන්න සහ මැරිච්ච විවිධ අයගේ ඡායාරූප තියෙනවා ගොඩාක් ඒ බිත්තියේ. මේ ඔක්කොටම මොට්ටු තියලා. හරිද? එතකොට එතන මැටි පිළිම තියෙනවා එක එක දේව පිළිම විවිධ පිළිම ඒවත් ඔක්කොගෙම මොට්ටු තියලා. මම එතන ඒ කොවිලේ ඉන්න කෙනාගෙන් ඇහුවා ඇයි මේ ෆොටෝ වලට මොට්ටු තියලා තියෙන්නේ කියලා.
ඒ අපි දෙවියන්ගේ ආශිර්වාදය ඇත්තන්ට ලැබෙන්න කියලාලු මේ මොට්ටුව තියලා තියෙන්නේ. දැන් මේ මොට්ටුවේ ආශිර්වාදයන් කරලා තියෙන්නේ. මං එදා අර බැනර් එක දකින්නකොට මගේ හිතට ආපු සිතුවිල්ල ඕක. ඒක තහවුරු කළා හරියට හරි කියලා. ඒ කියන්නේ මේ ඇත්ත ෆොටෝ එකකට පවා මේ මොට්ටු තියෙනවා. ඉතින් ඒක හරියට හරි ගියා. මං එදා ඒ බැනර් එක දකින්නකොටම මගේ හිතට ආවේ අනේ කවුරු හරි ගෙන මට ආශිර්වාද කරලා. මොන හැඟීමෙන් කළත් ඒ ඇත්ත පිළිගන්නේ ඒ ආගමේ ඇත්ත පින්වත්නි ආශිර්වාදාත්මක දෙයක් හැටියට නම් මොට්ටුව. එතකොට ඉතින් ඒක මගේ නළලිතේ බීම අපහාසයක් වෙන්නේ කොහොමද? ඒක අපි ගන්න කොනේනේ. මං ගත්තොත් එහෙම මට අපහාසයක් කළා කියලා. ඊළඟට ඕ වගේම තව සිදුවීමක් මට සිහිපත් වුණා. අපි දන්නවා පින්වත්නි කාටුන් අඳිනකොට සමහර අය ඒ කාටුන් වල විවිධ එක ඒ චිත්‍ර ශිල්පයට අනන්‍ය ලක්ෂණ තියෙනවානේ. දැන් අපිට එක කාටුන් චිත්‍ර ශිල්පියෙක් හම්බ වෙනවා ප්‍රංශෙදී. මේ ප්‍රංශ ජාතික මිනිස්සේ එයා සාමාන්‍යයෙන් කාටුන් අඳිනකොට දිග කන් ඇඳලා නිකන් අමුතු එහෙම කාටුන් අඳින්නේ. ඉතින් මෙයා ඔය බරක් ඔබාමාගේ සහ ඒ රටේ ජනාධිපතිගේ හැම කෙනාගේම ඇඳලා තියෙනවා. එයා ගරු කරන නායකයන්ගේ හැමෝගෙම ඇඳලා තියෙන අර කන් දෙක ලොකුවට එහෙම මූණ ලොකුයි ඇඟ චූටි. ඒතකොට දැන් මේ එයාගේ අනන්‍ය ස්වභාවය. එයා අඳින විදිය. ඉතින් මාව දැක්ක ගමන් එකපාරට සතුටින් දලයි ලාමාගේ ගෝලෙද්ද කියලා අහලා අපි කිව්වා දලයි ලාමයි ගෝලෙ නෙමෙයි අපි නමුත් අපි ඔක්කොම බුදුහාමුදුරුවෝ ගැන කතා කරන්න කියලා තේරුම් කරලා දුන්නාට පස්සේ මෙයාට සතුටු හිතලා මෙයා කිව්වා මට ආසයි මේ චිත්‍රයක් නිකන් ඇදලා දෙන්න කියලා. ඉතින් අපි හා කියලා අවස්ථාව දුන්නා. දැන් මගේ කැන්දෙත් පින්වද යන ලොකු කන් දාලා මහා විශාල මූණක් එක චූටි ඇඟක් දාලා මෙහෙම. එතකොට මේක දැන් අපේ මගේ නමින් තියෙන Facebook පිටුවක් තියෙනවා. මේක කරන දරුවන්ට මම මේ චිත්‍රේ පෙන්වුවට පස්සේ මේගොල්ලෝ මේකේ ෆොටෝ එකක් අරගෙන Facebook එකේ දැම්මා. දැම්ම ගමන් මගේ ප්‍රධාන දායක මහත්තයෙක් මේක දැකලා ඕකගේ අත කපනෝ ඇඳපු අත කියලා දැන් බැන මේ මහත්තයා හොඳටම තරහ ගිහිල්ලා අර චිත්‍රේ ඇඳලා තියෙන්නේ තරහටමයි කියලා දැන් පුදුම හිතේ පීඩනයක් මේ මහත්තයාට. එතන මම පෙන්නුවා මෙතුමා කැමැති දේශපාලඥයන්ගේ පව ඇඳලා තියෙන විදිහ මේ. එතකොට ඒකෙදි දැන් අපි දන්නවා සමහර බටහිර රටවල වල පින්වත්නි අඩතරම වතුර ටිකක් දෙන්නේ නැහැ නිකන්. දැන් අපේ හෝටලයක වතුර ටික නිකන් හම්බුණාට ඒ රටවල් වල වතුර ටික ගන්නත් ඕනේ අනිවාර්යයෙන්ම සල්ලි වලට. කොටින්ම අපි අපේ හෝටලයක ගිහිල්ලා පුටුවක වාඩි වෙන්නේ නිකන් වුණාට සාමාන්‍යයෙන් බොහෝ ඇතැම් රටවල් වල කෑම ටික කන්න යන හෝටලේ පුටුව තියෙනෙත් පින්වත්නි සල්ලි වලට. ඒ කියන්නේ බිල එනකොට බිලේ වෙනම කොටසක් වටනවා පුටු වාඩි වෙච්ච පුටුවට මෙච්චරයි කියලා. ඉතින් එතකොට දැන් අපිත් එක්ක බලනකොට ඒ රටවල වල හැම දෙයක්ම සල්ලි වලට සීමා වෙච්ච එකේ ඒ රටක මිනිස්සෙක් චිත්‍රයක් ඇඳලා දෙයිද පැය ගාණක් ගත කරලා නිකන්. මේ මිනිස්සයා ඒ මිනිස්සගේ පැය ගාණ ගත කරේ එයාගේ හිතේ ආපු පැහැදීමට. ඉතින් එතකොට අපි ගත්තොත් එහම කන ලොකුවට ඇඳලා අපහාස කරා කියලා අපි හිතන්න ඕනේ මිනිස්සගේ ආකල්පය මොකද්ද කියන එක. එතකොට පින්වත්නි අපිට තමන්ගේ හිත තුල සංඥාව හදාගන්න පුළුවන් නම් ඕනෑම කරුණක ඒක සැපයක් ඇති වෙන විදිහට ගන්නත් පුළුවන් දුකක් ඇති වෙන විදිහට ගන්නත් පුළුවන්. ඒක අපි තේරුම් ගන්න. දැන් හොඳ සිද්ධියක් වුණා සුණාපරන්තයට යන්න ගිහිල්ලා අර මේ පුන්න කියලා හාමුදුරු කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මෙහෙම මම සුණාපරන්තයට යන්න කැමතියි ඔබ වහන්සේ අවවාදයක් දෙන්න කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා පුන්න මේ ලේසි පහසු මිනිස්සු නෙමෙයි එහි ඉන්නේ මහා දරුණු මිනිස්සු කිව්වා. එතකොට මේ ඔය මිනිස්සු බයින්න පුළුවන් අහුවෙච්ච තැන කිව්වා. ස්වාමීනි කමන්නේ බැන්නොත් මං කල්පනා කරනවා මට සමහර ඔය අතින් පයින් ගහන එකේ මේ මිනිස්සු මට එහෙම ගැහුවේ නෑනේ. බැන්න විතරනේ ඉතින් හොඳයිනේ මේ මිනිස්සු. අර මිනිස්සුත් එක්ක බලනකොට අර අසවල් පැත්තේ වල සමහරව අතින් පයින් ගහලා තියෙන කියලා මම ඒ කරුණක් එක නිකන් හිතලා බලනවා ඒක. ඊට පස්සේ පින්වත්නි මට ආයෙමත් ඒ කාරණාවේදී මේ බුදුරජාණන් වහන්සේ අහනවා හැබැයි ඒව කියන්න බෑ. අතින් පයින් උනත් ගහන්න පුළුවන්. ස්වාමීනි මට අතින් පයින් ගැහුවොත් මම එතකොට කල්පනා කරනවා සමහරව ආයුධ වලින් ගහනවා. අත් කැපිල යන්න ගහනවා, හීරෙන්න ගහනවා, තුවාල වෙන්න ගහනවා. ඉතින් එහෙව් එකේ අතින් පයින් ගහව එක ඔච්චර හොඳද කියලා හිතනවා.
පුන්නේ දැන් බැරි වෙලා හරි පුන්නට ආයුධයකින් ගැහුවොත් එතකොටත් ස්වාමීනි හිතනවා සමහර ඉතින් නිකන් ගහනව නෙමෙයි කෙලිම අතපය කපලම දානවනේ. ඉතින් මේගොල්ලෝ ආයුධයකින් ගැහුවා විතරනේ අතපය කැපුවේ නෑනේ කියලා හිතනවා කිව්වා. හොඳයි අතපය කපලා දැම්මොත් ස්වාමීනි එතකොට කල්පනා කරනවා ඉතින් මාව මැරුවේ නෑනේ. අත කපලා බේරුවා. අත විතරයි කැපුවේ. එක අතක් කැපුවොත් හිතනවා ස්වාමීනි අනිත් අත හරි ඉතුරු කරානේ. එහෙම කල්පනා කරනකො දැන් ඔක්කොම කපලා නම් මැරුවේ නැහැ කියලා හරි හිතනකො. හා මැරුවොත් ඉතින් මොකද්ද හිතන්නේ? එතකොට උන්වහන්සේ කියනවා ස්වාමීනි මරණව නම් මාව මරණකම් මම මැරෙනකම් හිතන ටිකක් විතරයි. එතකොට මම කල්පනා කරනවා මේ ලෝකේ සමහර කලකිරිච්ච අය මැරෙන්න සල්ලිත් වියදම් කරනවා. ඒ කියන්නේ දැන් ඔබ හිතන්නේ ඔය කතාව කොච්චර ඇත්තද කියලා අපි කියමුකෝ උදාහරණයකට බෙල්ල වල දා ගන්නවා කියලා මිනිස්සේ. ඔය මිනිස්සයා බෙල්ල වල දා ගන්න කඹයක් ගන්න යන්නේ කඩේටනේ. ගිහිල්ලා කඹේ ගන්නකොට මුදලාලි ඔයා බෙල්ල වල දාගෙන දුන්න ඔයකට සල්ලි ඕනේ නැහැ නිකන් අරන් යන්න කියලා දෙයිද? නැත්තම් අනිවාර්යෙන් මිනිස්සේ සල්ලි දීලා නෙමෙයිද කඹේ ගන්නෙ? වහකොප්පියක් ගන්න ගියත් සල්ලි දීලා නෙමෙයිද ගන්නෙ? එතකොට දැන් ඔය සල්ලි වියදම් කරලා කලකිරිච්ච මිනිස්සු මැරෙන එකේ අනිත් එක කොච්චර මහන්සි වෙලාද අර උඩ නැගගෙන කඹේ ගැට ගහගෙන අල්ලපු ගෙදර මිනිස්සු ඇවිල්ලා කඹේ ගැට ගහලා දිනවද බෙල්ල වල දාගත්ත කිසිම මිනිස්සෙකුට නෑනේ තමන්මනේ නැගගෙන ඕක ගැට ගහගන්නේ වැටෙයිද කියලා බල බොහොම අමාරුවෙන් නැගලා කඹේ ගැට ගහලා තමයි ඕක කරගන්නේ. එතකොට පින්වත්නි මේ පුණ්හාමුදුර කියන ස්වාමීනි ඉතින් එහෙම කලකිරිච්ච අය සල්ලි වියදම් කරන් මහන්සි වෙලා මැරෙන එකේ මමත් සසර ගැන කලකිරලා ඉන්නේ. මට කිසිම මහන්සියක් නැතුව නොමිලෙම මේගොල්ලෝ මරණේ දුන්නා කියලා හිතාගෙන මැරෙනවා ඒකවා. ඒතර ඉතින් සුගතියකනේ ද්වේෂකින් නෙමෙයි මැරෙන්නේ. එතකොට එකම පුද්ගලයා ගැන හිතන්න ආකල්ප විවිධයි. එතකොට ඔය කරුණත් එක්ක පින්වත්නි අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් සමාජය තුල අපි අපේ හිතින් මේ ප්‍රශ්නේ ගොඩනගා ගන්න එකත් අපි හිතින්ම විසඳ ගන්න එකත් අපිට කරන්න පුළුවන් තමන් තුල. බාහිර නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එක ගැබිනි අම්මා කෙනෙක් ඇය තමන්ගේ අම්මත් එක්ක අපිව මුණ ගැහෙන්න ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ රැට නිින්ද යන්නේවත් නැහැ කිව්වා. මේ ගැබිනි අම්මා කෙනෙක්. එතකොට ඒ කාලේ හිතේ සැනසීමෙන් ඉන්න එපා මානසික ආතතියකින් ප්‍රශ්න වලින් මිරිකෙන්නේ නැතුව රැට නිින්ද යන්නේවත් නැහැලු. ප්‍රශ්නේ මොකද්ද කියලා හොයලා බලනකොට මහත්තයා හැමදාම වැඩ ඇරිලා එනවලු රෑ වෙලා ඇවිල්ලා Facebook එකේලු chat කරනවලු එක එක්කිනා එක්ක මෙයාගේ දුක සැපවත් අහන්නෑලු. දැන් මේ ගැබිනි අම්මා කෙනෙක්ින්ද ඇය බලාපොරොත්තු වෙන ආදරේ. එයාගේ කොහොමද අනීපෙන්ද කියලා හයි ඒක දැන් එයා බලාපොරොත්තු වෙනවා. දැන් අර මිනිස්සයා Facebook එකේ. දැන් ඕක තමයි මෙයාගේ හිතට පීඩනේ. ඉතින් කොච්චර කිව්වත් Facebook එකකින් අයින් වෙලා පොඩ්ඩක් අපි එකට යමු කතා බහ කරමු කියලා කිව්වට අහන්නෑලු අර කෙමලු. දැන් මේක පීඩනයක්. මහා හිතට නින්දයක් නැති ගානේ ප්‍රශ්නයක් වෙලා. ඊට පස්සේ පින්වත්නි මං හෙවුවා දැන් කන්න බොන්න බෙහෙත් ඒ දේවල් වලදී සැලකීම් කරනවද? ඒව නම් කරනවා කිව්වා.